ගමන් අපිට අහන්න හම්බ වෙනවා මේ SUV MPV කියලා වාහන වර්ග. ඒ මොනවද? ඔය දැකලා තියෙනවද? ඔය SUV කියන එක නම් දන්නවනේ. නෑ. SUV කියන්නේ ස්පෝර්ට් යුටිලිටි වෙහිකල්. ඒ කියන්නේ ජීප්, නිසාන් පෙට්‍රල්, ප්‍රාඩෝ, එතකොට ඔය අපි කැලේ පදින වාහන, ඔය නිකන් ඒ වගේ දින් අන්න ඒවා තමයි හරියම SUV. ඒ කියන්නේ ස්පෝර්ට් යුටිලිටි වෙහිකල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕෆ් රෝඩින්, ඔන් රෝඩින් දෙකටම performance හොඳයි, ground clearance වැඩි ඒ වාහනවල. මොකද හේතුව ඕෆ් රෝඩින් යනකොට අපිට road surface එක එක විදිහයි. ඒක යට වදින්න බලන. ඒ නිසා වාහන වල ground clearance එක වැඩි, trim height එක කියන එක වැඩි, උසයි. උස වාහන තමයි ගොඩක් විට SUV කියන්නේ. MPV කියලා කියන්නේ multi purpose vehicle. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆැමිලි එකක් ගමනක් යනකොට අපිට අවශ්‍ය මොනවද? අපේ කට්ටිය කම්ෆර්ටබල් වල යන්න ඕනේ. උසට يعني උසට තියෙන බරත් එක්ක සහ කම්ෆර්ටබල් ගතිය. වාහනේ ground clearance SUV එකක් තරම්ම නැහැ. හැබැයි වාහනේ දිගයි, ලොකුයි, හොඳට seat comfortable, luggage space එක වැඩි. මොකද 7 දෙනෙක් විතර යන වාහනයක් තමයි සාමාන්‍යයෙන් MPV එකක් කියලා කියන්නේ. multi purpose vehicle එකකම සාමාන්‍ය පොඩි van type එකකුත් තියෙනවා නේ. පොඩි jeep type එකකටත් එනවා. ඉතින් ඇත්තම ගත්තොත් ඒක. මොකද 7 seater Jeep උත් 7 seater. Jeep කියන වාහන මොඩල් එකකින් Jeep කියන්නේත් SUV type එකේ එන වාහනත් මේ ඔය Montero කියයි, Prado කියයි, Nissan Petrol කියයි, එතකොට Jeep Wrangler කියයි, Rubicon කියයි, ඔය ඔක්කොගෙම ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ එනවා. එතකොට ඒවා තමයි SUV හැටියට කියන off road vehicles හැටියට පාවිච්චි වෙන්නේ. ගොඩක් ಜಾති තියෙනවා. හැබැයි MPV කියන්නේ ඉතින් basically ගත්තම van එකක්ම නෙමෙයි. ඊට වඩා සාමාන්‍ය 4 wheel තියෙන MPVs තියෙනවා. 2 wheel තියෙන 4 wheel තියෙද්දි නම් නෙමෙයි 4 wheel ගොඩක් විට එන්නේ SUV වලට. MPV වල ගොඩක් විට වෙන්නේ ඇත්තටම multi purpose. ඒ කියන්නේ අපිට passengers ලා වැඩි ප්‍රමාණයක් එක්ක හොඳ luggage space එකක් එක්ක යන වාහන තමයි ගොඩක් විට MPV කියලා සඳහන් කරන්නේ.